අයිබුවන් ඔයාද නයියරියේ පොඩ්ඩක් නැහිටලා නයා පෙන්න්නන්නකෝ මේ විදියට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නයා බලන්න උමනාවෙන් හිටපු ජාතික ජනබලවේගේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රට උත්තරයක් දුන්නා පහුගිය දවසක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අපි මේ කතාත් දෙකම ඇහුවම අපිට හිතුණා අපේ කතාවත් කියන්න ඕන කියලා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලක්මාලිට නයා බලන්න ඕන කියපු කතාවට අර්ජුනා දීපු පිළිතුර සම්බන්ධයෙන් අපි යමු කතාවට ඔබට මතක ඇතිනේ මේ ගල්ලඟුරු විවාදය අස්සේ මේ විවාදයේ විශේෂ කතාවක් ලැබිලා තිබ්බා ජාතික ජනබලවේගේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තුවට ආපු ලක්මාලි හේමචන්ද්‍රට ඒ කතාව ඇතුළේදී එක තැනකදී ලක්මාලි මෙන්න මෙහෙම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිව්වා අපි ඒක බලමු දැන් අද එක්කෙනෙක් ඉගෙන ගියා ජනාධිපතිතුමා බොරු කියනවලු අර නයියර පොට්ටිය තමයි මෙතන කියන්නේ ජනාධිපතිතුමා බොරු කියනවා කියලා රටකට නයියරියා ජනතාව කරවට්ටුවා ඔයාද නයි ඔයාද නයියරි දැන් නැගිටලා වෙන්නන්නකෝ මයික් එක දෙන්න ඔයාද නයියරි නැගිටලා වෙන්න මුණ වෙන්න කොට නිර්පෙක් කරලා ගන්න හරි දැන් ඔය විදිහට තමයි ලක්මාලි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ණයා පෙන්වන්න කියලා කිව්වේ. නේද? මේ මෙහෙම කතා කරන්නේ අර පහුගිය කාලේ අවස්ථා කීපයකදීම පාර්ලිමේන්තුව ශිෂ්ට වෙන්න ඕන, මේ දේශපාලනය ශිෂ්ට වෙන්න ඕන, ශිෂ්ට දේශපාලනයකට මේක යන්න ඕන, අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න ඕන, මේ කාන්තාවන්ට කතා කරන්න දන්නේ නැති මන්ත්‍රීවරු තමයි විපක්ෂයේ ඉන්නේ, කාන්තා හිංසනයක් සිද්ධ කරනවා කියලා. ඔබට මතකනේ සුජීව සේනසිංහ එක කතාවකදී වසන්ත සමරසිංහ මන්ත්‍රී ඇමතිවරයා ගාව වාඩිලා හිටපු මන්ත්‍රීවරියකට ළඟින් වාඩි වෙන්න එපා උස්සගෙන යයි කියලා කියපු කතාවට මේ කාන්තා හිංසනයක් සිද්ධ කරා වගේ මහා ශිෂ්ටත්වයක් ආරෝපණය කරගෙන කෑ ගහපු අයගේ ඇත්ත ශිෂ්ටත්වයේ දිග බලන තමයි මේ. සහ ඒගොල්ලන්ගේ අර කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන හැටි තමයි මේ. අපි හැමතිස්සෙම කියනවා වගේ ඔය ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය මේ ඒගොල්ලෝ පෙන්වන්න හදන තරම් ශිෂ්ටත් නැහැ. ඒගොල්ලන් පෙන්වන්න හදන තරම් ස්ථාචාර සම්පන්නත් නැහැ. ඒගොල්ලෝ හුදෙක්ම බලය ලබා ගැනීමට තියෙන පෙරේතකම නිසාම ඒගොල්ලන්ගේ අර තියෙන අශිෂ්ට අශීලාචාර පාදඩ දේශපාලන භාවිතාවන් දේශපාලන හැසිරීම් දේශපාලන ගති පැවතුම් වලින් ඒවා නොපෙනෙන්න ඒවට උඩින් දාගෙන ඉන්නවා සලුවක්. හැබැයි සමහර තැන්වලදී ඒ සලුව ගැලවෙනවා. ඔය අර තීන්ත බාල්දියට වැටිච්ච නරිය කතාව දන්නවනේ. නේද? එහෙම රජ වෙලා ඉඳලා අන්තිමට හූ කිව්වම අහු වුණා වූ සිංහෙක් නෙමෙයි නරියෙක් කියලා. ඒ වගේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගයේ මිනිස්සුන්ට පොඩක් කේන්ති ගියාට පස්සේ පොඩක් ඇවිස්සුවට පස්සේ ඒගොල්ලන්ගේ ඇතුළේ ඉන්න නියම සතා එළියට එනවා. නියම සතා එළියට ඇවිල්ලා ඒගොල්ලන්ගේ සුපුරුදු චර්යාවන් පෙන්වන්න ගන්නවා. ලක්මාලි හේමචන්ද්‍රගේ මේ කතාවට උත්තර දුන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා. අපි අර්ජුනා කියපු කතාවත් අහලෙමු. කාන්දාවට අභාස කරන කතාවෙන් තමයි මම මෙතන පටන් ගන්න කැමතියි. ඇත්තටම එම කාන්දාව ආරක්ෂාව කරනවා නම් ආණ්ඩු පක්ෂයේ එක മന്ത്രി කෙනෙකුටත් අපිට බනින්න බෑ, අහන්න බෑ. ඔක්කොම කාන්දාව ඉන්නේ. අපේ රට දැන් මේ ගොඩක් ණය. දැන් සමහර කියනවා ඔයාලට ණය තියනවා නම් නගිටලා පෙන්නන්න කියලා. අපිට මෙහි ඇවිල්ලා එම කැතක මිනිසුන්ට ඇවිල්ලා අපේ ණය නගිටලා පෙන්නන්න ඕනේ නෑ. මේ ගරු කතානායකතුමනි. අපි පෙන්නන්න ඕන නම් අපේ ගෙවල් වල ඉන්න මිනිසුන්ට පෙන්නන්න ණය නගිටලා. හැබැයි මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා ණය තියනවා නම් නගිටලා පෙන්නන්න කියලා එම කතා කරන කැත ගෑනුලාට කියන්න කරුණා කරලා. අර මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා. thank you. මේ මිනිසුන්ට කියන්න ගෙවල් වල කියලා මිනිහට කියන්න කියලා නෑ පෙන්නන්න කියලා. හරි. දැන් මේ වගේ ඒ උන්ට මේ විදිහට තමයි උත්තර දෙන්න ඕන. නේද? ඒ කියන්නේ අශිෂ්ටත්වයෙන් ප්‍රතිවාදියා ආමන්ත්‍රණය කරන මිනිස්සුන්ට පෙරලා ශිෂ්ටත්වයෙන් උත්තර දෙන්න ගියාට පස්සේ උන් හිතනවා අනේ මුන්ට කොන්ද බන නැහැ. අනේ මුන් නෝන්ජල්ලෙව්. මුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් බලපන් මුන් කටවහගෙන ඉන්නව නේද? සහ එහෙම නැත්නම් අර ලක්මාලි එක තැනක කිව්වනේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආවම පූසෝ වගේ නිශ්ශබ්දව ඉන්නවා ජනාධිපතිවරයා කතා කරලා ඉවරනකම් කියලා. ඒක ලක්මාල්ලාගේ මනෝභාවය තමයි මේ. ලක්මාල්ලාට මේ විදිහට උත්තර දුන්නේ නැත්නම් ලක්මාල්ලා හිතනවා ලක්මාල්ලාගේ කටට බයේ තමයි විපක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නේ. ලක්මාල්ලා ඕන පාදට කතාවක් කිව්වම ඒකට නිශ්ශබ්දව හිටියොත් එහෙම නැත්නම් ඒකට පෙරලා ශිෂ්ටත්වයෙන් උත්තර දෙන්න ගියාට පස්සේ යකෝ මුන් හරි නෝන්ජල් මුන් 159ට බයයි මුන් මාලිමාවේ බලයට බයයි එහෙනම් මාලි අපිට බයයි
අපේ වචනවලට අපේ අදහස්වලට බයයි ඒක නිසා තමයි කටවහන් ඉන්නේ කියලා. හැබැයි අශිෂ්ටත්වයට පෙරලා අශිෂ්ටත්වයෙන් පිළිතුරු දුන්නට පස්සේ තේරුම් ගන්නවා තවදුරටත් මේ අශිෂ්ටත්වයෙන් මේ ගමන යන්න බෑ කියන එක. සහ බලාගෙන ඉන්න මිනිස්සුන්ට අවබෝධ වෙනවා තමන් ඡන්දෙ දීලා එවපු මිනිස්සුන්ගේ ශිෂ්ටත්වයේ දිගපළල කොච්චරද කියන එක. අපි කියන්නේ මේ අර්චුනාගේ දේශපාල භාවිතාව සම්බන්ධව අපිට විධ තැන්වල ප්‍රශ්න තියෙනවා. අපි අර්චුනාගේ සම්පූර්ණ දේශපාල භාවිතාව ඔගේ දේශපාලය අපි අනුමත කරන්නේ නෑ. සම්පූර්ණයම ගෙඩිය පිටින් අර්චුනාව අනුමත කරන්නේ නෑ අපි. නමුත් මේ වගේ අවස්ථාවලදී මේ විදියේ පාදන හැසිරීම් වලට මේ විදියේ නරුම හැසිරීම් වලට උත්තර දෙන්න ඕන මේ විදිහට තමයි නේද? ලක්මාල් හිමිචන්ද්‍ර කවුද? නයා පෙන්වන්න හරි අරක පෙන්වන්න හරි මේක පෙන්වන්න හරි එයා හිතාගෙන ඉන්නවා එයා මහ ලොකු වැඩක් කරනවා කියලා. එයා මහ ලොකු කතා කියනවා කියලා. එයාගේ මාර දේශපාලනයක් එයා තියෙන. එයා තර්ක කරනවා කියලා හිතාගෙන ඉන්නේ මේක. මේ දවස්වල අපි දකිනවා සමාජ මාධ්‍ය ඇතුලේ මේ ගම්පහ දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරේ මේ කැම්පේන් එක කරගෙන යනවා ලක්මාලිගේ කටට විපක්ෂයේ දේශපාලකයෝ බයයි කියලා. ඒගොල්ලෝ මේ බය හදාගන්න යන්නේ මේ වගේ කතාවලින් තමයි. නයා පෙන්වන්න, නැකිටලා පෙන්වන්න, සරමුස්සලා පෙන්වන්න, ගලවලා පෙන්වන්න. මේවට හරියට උත්තර දුන්නේ නැති වුණොත් අන්න මේගොල්ලෝ හිතා ගන්නවා කෝ නැකිටලා පෙන්වන්න කොම් පෙන්නුවද? කෝ නැකිටලා නයා පෙන්වන්න කොම් පෙන්නුවද? නෑනේ කටවහගෙන හිටියනේ. ඒ කියන්නේ බයයි තමයි කියලා. හැබැයි මේ විදිහට උත්තර දුන්නට පස්සේ නේද හිතා ගන්නවා ඒගොල්ලන්ට අර ඒගොල්ලෝ කරන්න හදන වැඩේ මේ මන්ත්‍රීවරු කරගන්න බෑ. ඒක නිසා නේද පෙනේ පොඩ්ඩක් පාත් කරගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා අපි ජාතික ජන බලවේගය නිසා මාලිමාවට පොඩි කාරණාවක් කියනවා. ලක්මාලිට නම් කියන වැඩක් නෑ. කියන්න ඕන මේ මෙතනින් එහාට ඕගොල්ලෝ මේ ශිෂ්ටත්වයේ දේශපාලනය ගැන කතා කරන්න එපා පාර්ලිමේන්තුව ඇතුලේ. හරි. සහ මේ දේශපාලනය වෙනස් කරනවා අලුත් දේශපාලන සංස්කෘතියක් අපි හදනවා. අපි මේ මාර කට්ටිය වගේ බයිලාව පාර්ලිමේන්තුව ඇතුලේ ගහන්න එපා. ඕගොල්ලන්ගේ ශිෂ්ටත්වයේ දිගපළලම පෙන්නමින් ඉන්නේ. හරි. ඉතිහාසයේ පුරාවටම මේ විදිහ කැත භාවිතාවක් තමයි ඕගොල්ලන් දේශපාලනය ඇතුලේ තිබුණේ. ඕගොල්ලන්ට විරුද්ධ මත දරන මිනිස්සු සම්බන්ධව ඕගොල්ලෝ ප්‍රතිචාර දැක්වුවේ තාම කැත විදියට නේද? ඕගොල්ලන්ට විරුද්ධව අදහස් දක්වපු මිනිස්සුන්ට සැලකුවේ ඕගොල්ලෝ මහ කැත නරුම විදියට. ඕගොල්ලෝ මිනිස්සුන්ගේ රූපයත් එක්ක වෛර කරා. ඕගොල්ලෝ මිනිස්සු අඳින පළඳින විදියත් එක්ක වෛර කරා. ඕගොල්ලෝ මිනිස්සු හැසිරෙන විදිය සම්බන්ධව වෛර කරා. එහෙම වෛරී දේශපාලනයක ඕගොල්ලෝ හිටියේ. ඒ වෛරී දේශපාලන ඇතුලේ තමයි මේ පාදඩ දේශපාලනයත් ඕගොල්ලෝ හඳුන්වලා දුන්නේ. වෛරය සහ පාදඩකම අශිෂ්ටත්වය එකට දේශපාලන හඳුන්වලා දීපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. හැබැයි ඕගොල්ලෝ මතක තියාගන්න ඕන නේද? ඕගොල්ලන් මේ දේශපාලනය නම් දිගටම කරගෙන යන්න හදන්නේ. එහෙම කරගෙන යන ගමන් පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ලා වෙන ශිෂ්ටත්වයක් ගැන වෙන බයිල කියවනවා නම් ඕගොල්ලන්ට උත්තර හම්බෙන්නේ ඕගොල්ලන්ගේ කතාවට නෙමෙයි ඕගොල්ලන්ගේ හැසිරීමට. මෙතනදී අපි අර්චුනාට ඉස්සුසන්ත වෙනවා. අර්චුනාගේ අදහස් දැක්වීම අපි 100% අනුමත කරනවා. ලක්මාල් හේමචන්ද්‍ර වගේ මේ විදිහ අශිෂ්ට මිනිස්සුන්ට උත්තර දෙන්න ඕන මේ විදිහටම තමයි. අපි කියනවා මේ බල්ලෝ වැදලා දාගන්න. හරි. ඕගොල්ලන් ජනවරමක් ගත්තේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න. දේශපාලනය අලුත් කරන්න කියලා හිතාගෙන සහ හෝරකම දූෂණය නාස්තිය නතර කරනවා කියලා තමයි වල ජන මතය ගත්තේ ඕගොල්ලන්ගේ පැත්තට. හැබැයි ඕගොල්ලෝ දැන් එක පැත්තකින් හොරකම් කරමින් එක පැත්තකින් දූෂණ කරමින් අනිත් පැත්තෙන් ඕගොල්ලෝ ශිෂ්ටත්වය ගැන කතා කරමින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නයි පෙන්නන නැගිටලා පෙන්නන්න වගේ අශිෂ්ට කතා කියමින් ඕගොල්ලෝ යනවා. මේක ආරම්භයක් නෙමෙයි. මේක මැදත් නෙමෙයි. මේක අගත් නෙමෙයි. ඔයගොල්ලෝ මේ අශිෂ්ටකම අපි දන්නවා දිගටම මේක කරගෙන යනවා. හරි. ඕගොල්ලෝ පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහගේ බිරිඳකින් පටන් ගත්තේ. හරිද? එතනින් පටන් ගත්තේ ඕගොල්ලෝ. ඊට කලින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඕගොල්ලන් අතීත දේශපාලන භාවිතාව ඇතුලේ. හරි. අපි මෑත ගැන කතා කරොත් ඕගොල්ලෝ රනිල් වික්‍රමසිංහ බිරිඳගෙන් පටන් ගත්තේ මේ අශිෂ්ටකම.
දැන් ඔගොල්ලෝ එක සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා ඔගොල්ලෝ මෙතනින් එහාට මේක තවත් වැඩි කරනවා. මොකද ඔගොල්ලන්ට එළඹෙන්නේ සුව පහසු දේශපාලන වටපිටාවක් එක කාලයක් නෙවෙයි. ඒක නිසා ඕගොල්ලුන්ගේ හැබෑ ස්වරූපය එලියට එනවා. ඔයාට ඇත්තෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඇත්ත කියලා කියන්නේ ඔගොල්ලෝ අර හෙයා ස්ටයිල් එක වෙනස් කරලා, ඇඳුම වෙනස් කරලා, රැවුල් කට් එක වෙනස් කරලා ලෝකෙට පෙන්වන්න හදපු ඇත්ත ලස්සන දේශපාලකයෝ නෙමෙයි. ඕගොල්ලෝ හරි කැත, ගඳ ගහන, ඕගොල්ලෝ හරි අශිෂ්ට මිනිස්සු. ඒක ඉදිරියේදී පේන්න පටන් ගන්නවා. මේකේ ආරම්භය පමණයි කියන එක අපි ඡන්දේ දීපු නොදීපු හැමෝටම කියනවා. බලාගෙන ඉන්න අශිෂ්ට මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය ජාතික ජනබලවේගින් මාලිමාව හරහා, ජනතා විමුක්ති පෙරමුණ හරහා අලුත් යුගයක් විදියට බලා ගන්න අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ මතක් කිරීමත් කරමින් අපි අපේ කතාව අවසන් කරනවා. යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. අපේ වැඩසටහන් දාපු ගමන් බලන්න යන ඔබට අවස්ථාව ලැබෙනවා. අපේ වීඩියෝ බලන ගමන් වීඩියෝ like එකක් දාගන්න තවතක් කරන්න එපා. ඒ වගේම අපේ වීඩියෝ බලන ගොඩක් දෙනෙක් තාම අපේ channel එක subscribe කරලා නැහැ. ඉතින් ඒකට මතක් කරනවා channel එක subscribe කරගෙනම අපේ වීඩියෝ බලන්න. ගිහින් එනම් තව දවසක හමු වෙමු. ඔබ සියලු දෙනාට ජය වේවා.